දැන් ඕගොල්ලෝ මේ බලපු අරගලේ ෆිල්ම් එකේ අවසාන ඩ්‍රෝන් ෂොට් එක පුතේ zoom ඉන්න පටන් ගන්නකොට 50 දෙනෙක් විතර පේන්නේ නැතු වෙනවා. ෂොට් එක පටන් ගන්නෙම මීටර ගාණක් උඩින් නේද? මීටර ගාණක් උඩින්. ඒතර පුතේ ඔක්කොම ආටිස්ලා කුඹි වගේ පේන්නේ. ෆ්‍රේම් එක පුතේ zoom ඉන්න ගන්නකොටම 50 දෙනෙක් විතර පුතේ පේන්නේ තියක්. එයාලා ඒක දන්නවා. උදේ ඉඳන් මේකප් කරගෙන උදේ ඉඳන් පුතේ කස්ටියුම් එක දාගෙන උදේ ඉඳන් රිහර්සල් කර නේද? ලොකු කැපකිරීමක් කරලා මේ ෆ්‍රේම් එක හදලා දෙන්න ලස්සන. පුතේ මේ ෆ්‍රේම් එක ඉර බහින වෙලාවට ගන්න ඕන. ඒ වෙලාවට ගන්න බැරුණොත් ඒ පුතේ ඊළඟ දවසේ ආයෙ ෂූට් කරන්න ඕන. ඒක පුතේ රංගන ශිල්පීන් දන්නවා. තමන්ගේ ෆිල්ම් එකේ තමන් ෆිල්ම් එකේ හිටියා කියලා අනිත් අය දැනගන්නේ 9 යනකොට විතරයි. හැබැයි පුතේ එයාට කරන්න කැරක්ටර් එකක් තියෙනවා. එයාට කරන්න ප්ලේ එකක් තියෙනවා. එයා මහන්සි වෙන්න ඕන. එයා පුතේ සති ගානක් එකට කැප වෙන්න ඕන. ලේසි නෑ. ඒක ලේසි නෑ. ඒ කැපකිරීම ලේසි නෑ. මොකද එයා දන්නවා ෆ්‍රේම් එක zoom ඉන්නන ගන්නකොට තමන් පේන්නේ නැති වෙනවා. තමන් ෆ්‍රේම් අවුට් වෙනවා. ඒ නිසා මේ වගේ මං කියන්නේ රංගනයට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට මේ වගේ කැප වෙන්න පුළුවන් මිනිස්සු තමයි අපිට ඕන. ඔයාලා තේරුම් ගන්න ඕන එක දෙයයි. ඒ චුට්ටි පුතේ කැරක්ටර් එකක එකතු වෙලා තමයි මේ අරගලේ කියන ෂෝට් ෆිල්ම් එක ජාත්‍යන්තරව ජාතික වශයෙන් මෙච්චර සම්මාන හම්බුනේ. ඒ නිසා මේ ක්‍රෙඩිට් එක අනිවාර්යයෙන් දෙන්න ඕන.